ආයුබෝවන් අද අපි කතා කරන්න යන මාතෘකාව ඇත්තටම ගොඩාක් දෙනෙක්ගේ හිතේ තියෙන ප්‍රශ්නයක් වෙන්න පුරුවන්. ඒ තමයි චෛත්‍ය ඉදිකිරීමට බුදුරජාණන් වහන්සේ ඇත්තටම දේශනා කළාද කියන එක. ඔව් මේක නිතරම ඇහෙන සමහර වෙලාවට විවාදයටත් ලක් වෙන කාරණයක්. ඉතින් අපි බලමු මොනවද මේ ගැන මූලාශ්‍රවල විශේෂයෙන් සූත්‍ර දේශනාවල සඳහන් වෙන්නේ කියලා. හරියටම හරි. අපි අද මේ කතා බහට පදනම් කරගන්නේ පරිනිබ්බාන සූත්‍රය, thූපාරහ සූත්‍රය, අපදාන පාළිය, බාහ්‍ය සූත්‍රය, ඝටිකාර සූත්‍රය වගේ මූලික බෞද්ධ මූලාශ්‍ර. අරමුණු තමයි ඉතින් මේ ගැන තියෙන යම් සැකයක් දුරු කරලා පැහැදිලි අවබෝධයක්, ඒ කියන්නේ ශාස්ත්‍රීය පදනමක් තියෙන අවබෝධයක් ලබා දෙන එක. එහෙමනම් අපි මුලින්ම අහමු බුදුහාමුදුරුවෝ චෛත්‍ය හදන එක අනුමත කළාද? සූත්‍රවල ඒ ගැන කෙලින්ම සඳහන් වෙනවද? ඔව් පැහැදිලියම තියෙනවා. අර පරිනිබ්බාන සූත්‍රයේ සහ තූපාරහ සූත්‍රයේ කියනවා පුද්ගලයන් 4 දෙනෙකු උදෙසා ස්තූප එහෙම නැත්නම් අපි කියන විදිහට චෛත්‍ය හදන්න සුදුසුයි කියලා. ඒ 4 දෙනා කවුද? ඒ තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේලා, පසේ බුදුරජාණන් වහන්සේලා, අරහත් ශ්‍රාවකයන් වහන්සේලා සහ සක්විති රජවරු. හරි. හැබැයි එතන සුදුසුයි කියලානේ තියෙන්නේ. ඒක අනිවාර්යෙන් කල යුතුයි කියන එක නෙවෙයි නේද? එහෙම තර්කයක් එන්න පුළුවන්නේ. ඒක හොඳ ප්‍රශ්නයක්. ඒත් පරිනිබ්බාන සූත්‍රයේම තව ටිකක් ඉස්සරහට යනකොට බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරන්ට දේශනා කරනවා සිව්මන්සලෙහි තථාගතයන් වහන්සේගේ ස්තූපයක් කළ යුත්තේ කියලා. එහෙම කියලා තියනවාද? කල යුත්තේ කියලම. ඒ වගේම ඒකට වන්දනාමාන කරන එක ගැනත් සඳහන් වෙනවද? අනිවාර්යෙන්ම. එතනම කියනවා ඒ විදිහට හදන ස්තූපයට මල් සුගඳ දුම් වගේ දේවල් පූජා කරන එකෙන්, වන්දනා කරන එකෙන්, සිත පහදවා ගන්න එකෙන් බොහෝ කාලයක් හිත සුව පිණිස, කියන්නේ යහපත පිණිස හේතු වෙනවා කියලා. හරි. එතකොට මේ චෛත්‍ය වන්දනා කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභ මොනවද? සූත්‍රවල ඒ ගැන තව විස්තර තියනවද? තියෙනවා. පරිනිබ්බාන සූත්‍රයේ මේකක් තියෙන්නේ. කවුරු හරි කෙනෙක් බුදුරදුන්ගේ ස්තූපයක් දැකලා හිත පහදවා ගත්තොත් මේ අපේ භාග්‍යවතුන් වහන්සේගේ ස්තූපය කියලා. හරියටම හරි. එimhe හිත පහදවා ගත්තොත් ඒ කුසලෙනේ පිනෙන් මරණින් පස්සේ සුගතියේ කියන්නේ දෙව්ලොව උපදිනවා කියලා පැහැදිලිවම දේශනා කළා තියෙනවා. දෙව්ලොව උපත ගැන විතරද ඔතන කියන්නේ? නැත්නම් ඊට එහා ගිය දෙයක් සමහර වෙලාවට නිවන් අවබෝධය වගේ දෙයක් ගැනත් සඳහන් වෙනවද? ඕ ඒක තමයි වැදගත්ම දේ. ගොඩක් අය හිතන්නේ මේක පිනක් විතරයි. දෙව්ලෝ යන්න හේතුවක් විතරයි කියලා. ඒත් අර කුද්දක නිකායේ අපාදාන පාළිය කියන කොටස තියෙනවානේ. ඒකේ බලවම් පේනවා මේක ඊට වඩා කොච්චර ගැඹුරුද කියලා. පුලින තූපිය කියලා මහ රහතන් වහන්සේ නමක් ගැන සඳහන් වෙනවා. උන්වහන්සේ වැලි වලින් ස්තූපයක් හදපු පිනෙන්ම අරහත්ත්වයට පත්වලා නිවන් දැක්ක කියලා කියවෙනවා. පුලින තූපිය වැලි ස්තූපයක් හදලා. ඒ කියන්නේ මේක නිකම්ම සුගතියක් නෙමෙයි නිවන දක්වාම යන්න පුරුවන් මාර්ගයක් විදිහටත් බුදුහාමුදුරුවෝ පෙන්වලා දීලා තියෙනවා. ඔව්. ඒ විතරක් නෙවෙයි පිලින්දවච්ච මහරහතන් වහන්සේ, නාගසමාල මහරහතන් වහන්සේ වගේ තවත් උත්තමයෝ ස්තූප හැදීමේ, ස්තූපේ වන්දනා කිරීමේ පිනෙන් අරහත්ත්වයට පත් වුණා කියලා සාක්ෂි දිනනවා. එතකොට මේවා නිකම් පස්සේ කාලෙක ආපු දේවල් නෙමෙයිද? බුදුහාමුදුරුවෝ ජීවමානව ඉන්න කාලෙත් මේ වගේ දේවල් සිද්ධ වුණාද? අනුමත කළාද? අනිවාර්යෙන්ම. ඒකට හොඳම උදාහරණයක් තමයි අර කුද්දක නිකායේම එන බාහ්‍ය සූත්‍රය. බාහ්‍ය දාරුචීරිය ගැන තියෙන එකද? ඔව්. බාහ්‍ය දාරුචීරිය කියන්නේ බුදුහාමුදුරුවන්ගෙන් එක ගාතාවකින් බණ අහලා එතරම් රහත් වුණ කෙනෙක් නේ. උන්වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ උන්වහන්සේගේ දේහය අරගෙන ගිහින් ආදාහනය කරලා ස්තූපයක් හදන්න කියලා භික්ෂුන්ට උපදෙස් දුන්නේ බුදුරජාණන් වහන්සේමයි. එහෙම සිද්ධියක්ත් තියෙනවා. ඒ කියන්නේ රහතන් වහන්සේ නමක් වෙනුවෙනුත් ස්තූප හදන්න කියලා තියෙනවා. ඔව්. ඒ කියන්නේ බුදුන් ජීවමාන කාලෙමයි. හරි. එතකොට අප දැන් දකිනවා ලංකාවේ වුණත් වෙනත් බෞද්ධ රටවල් වලත් මේ තරම් විශාල චෛත්‍ය ප්‍රමාණයක් තියෙනවා. ඇයි ඒ? පෙර බුදුසසුන් ගැන බැලුවොත් උදාහරණයක් විදිහට කාශ්‍යප බුදුහාමුදුරුවෝ අර ඝටිකාර සූත්‍රයේම කියවෙනවනේ. උන්වහන්සේගේ ආයු කාලය අවුරුදු 20000ක්. වෙසබුහු බුදුහාමුදුරුවන්ගේ අවුරුදු 60000ක්. එතකොට ඒ කාලේ ගොඩක් දිගයි. හැබැයි අපේ ගෞතම බුදුහාමුදුරන්ගේ ආයුෂ අවුරුදු 80යි. ඒක අර කාලෙක බලනකොට හරිම කෙටි. හරියටම හරි. ඒ කෙටි කාලය නිසා ධර්මයේ ලෝකේ හැමතැනම එක වගේ පැතිරුනේ නැහැ. බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑවත් ඊට පස්සෙත් මේ ධර්මය අහලා නිවන් දකින්න පුළුවන් විශාල පිරිසක් ලෝකේ ඉතිරි වෙලා හිටියා. අන්න ඒ නිසා ඒ අනාගතයේ එන પરම්පරාවන්ටත් පහසුවෙන් මේ උතුම් පින්කම් කරගෙන ඒකේ නිවන් මගට හරව ගන්න අවස්ථාව දෙන්න තමයි ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන මොහොතට ටිකක් කලින් විශේෂ අදිෂ්ඨානයක් කළේ.
උන්වහන්සේ අදිෂ්ඨාන කළා තමන් වහන්සේගේ ශ්‍රී දේහයේ අස්ති කොටස් ඊටාම කුඩා ධාතුන් වහන්සේලා විදිහට ලෝකෙ පුරාම විසිරිලා යන්න කියලා. ඒ අදිෂ්ඨානය නිසා තමයි එහෙම කුඩා ධාතු විශාල ප්‍රමාණයක් ලෝකෙට ලැබුණේ. ඒ නිසා තමයි ගමක් පාසා නගරයක් පාසා ඒ ධාතු තැන්පත් කරලා ස්තූප හදන්න පුළුවන් වුණේ. ලංකාවෙත් බලනකො රුවන්වැලි සෑය, ජේතවනාරාමය, අභයගිරිය වගේ මහ සෑයන් ගොඩක් එක ළඟ හැදෙන්නේ ඒ හැකියාල තිබුණු නිසා. ඒ තරම් විශාල ප්‍රමාණයක් මේ හැම චෛත්‍යයකම තැන්පත් කරන්න තරම් ධාතුන් වහන්සේලා කොහොමද ලැබුණේ? තරම කොච්චර ප්‍රමාණයක් තිබුණද? ඒකත් හරිම ආශ්චර්යමත්. බුදුහාමුදුරන්ගේ අදිෂ්ඨානයෙන්ම උන්වහන්සේගේ ශරීරයේ කොටස් කීපයක් විතරක් නොබිඳී ඉතුරු වුණා. ඒ තමයි ලලාට ධාතුව, අකු ධාතු දෙක, ග්‍රීවා ධාතුව සහ සතර දළදා වහන්සේලා. ඔය ටික විතරයි සම්පූර්ණ අස්ති විදියට ඉතුරු වුණේ. අනිත් හැම අස්ති කොටසක්ම හරිම පොඩි ධාතුන් වහන්සේලා බවට පත් වුණා. කොච්චර පොඩිද? ප්‍රමාණයක් තියෙනවද? ඔව් ප්‍රමාණය සඳහන් වෙනවා. මුං ඇට ප්‍රමාණයේ ධාතු නැලි 5ක්, කඩසහල් කියන්නේ කැඩුණු හාල් ප්‍රමාණයේ ධාතු තව නැලි 5ක්, ඊටත් වඩා කුඩා අබ ඇට ප්‍රමාණයේ ධාතු නැලි 6ක්. ඔක්කොම එකතු කරාම නැලි 16ක ධාතු ප්‍රමාණයක්. නැලි 16ක්. අබෑට ප්‍රමාණයේ ධාතු විතරක් නැලි 6ක් කියන්නේ එක හිතාගන්නවත් බැරි තරම් විශාල ප්‍රමාණයක්. එතකොට රුවන්වැලි සෑයේ තියෙන්නේ කොච්චරක්ද? රුවන්වැලි මහා සෑයේ ද්‍රෝණයක්. ඒ කියන්නේ නැලි 2ක ධාතු ප්‍රමාණයක් විතරයි තැම්පත් කරලා තියෙන්නේ කියලා. නැලි 2යි මුළු ප්‍රමාණයෙන්. ඔව් ඒ කියන්නේ බලන්න තව කොච්චරනම් ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් මේ ලෝකේ කොහේ හරි තැම්පත් වෙලා සුරක්ෂිතව තියෙනව ඇතිද? ඇත්තටම මේ කාරණා අහනකොට පුදුමත් හිතෙනවා. අපි උපතින් බෞද්ධ වුණාට අපේම ආගම ශාසනය ගැන කොච්චරනම් දේවල් හරියට දන්නේ නැද්ද කියලා හිතෙනවා. ඒකනම් ඇත්ත. සමහර වෙලාවට ඒ නොදන්නාකම නිසාම තමයි වැරදිමතවල එල්ලිලා අනවශ්‍ය විදියට පව්පවා කරගන්න පෙළඹෙන්නේ. ඒ නිසා තමයි මේ වගේ මුල් මූලාශ්‍ර හොයලා බලන එක වැදගත් වෙන්නේ. එසේනම් අන්තිමට අපිට හිතන්න දෙයක් ඉතුරු වෙනවා. සත්වයන්ගේ යහපත වෙනුවෙන් නිවන් මඟ පහසු කරන්න බුදු කෙනෙක් මේ වගේ සුවිශේෂී අදිෂ්ඨානයක් කරලා මේ තරම් ධාතු ප්‍රමාණයක් ඉතිරි කරා නම් ඒ වගේම ඒ ඇසුරෙන් පින් රැස් කර ගැනීමේ හැකියාව මේ තරම් ඉහළින් දේශනා කරා නම් අද අපි එදිනෙදා කරන සමහර විට හරිම සාමාන්‍යයි කියලා හිතන ඒත් අපි හරියටම වටහාගෙන නැති මීටත් වඩා ගැඹුරු අරුත් තියෙන තවත් බෞද්ධ වත්පිළිවෙත් මොනවා වෙන්න පුළුවන්ද? ඔව්. ඒක ඇත්තටම හිතන්න වටින කාරණයක්. අපි දන්නවා කියලා හිතුවට තව කොච්චරනම් ගැඹුරක් මේ ධර්මයේ තියෙනවා.